දැන් අපි කරන්න යන්නේ මේ රේස් වලින් පස්සේ ආයෙමත් මේක පාරේ කන්ඩිෂන් එකට දාන්න තමයි මේ අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වාහනේ පාරේ දුවන තත්ත්වයට ගන්නවා කියන්නේ ඉතින් ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි. මේ ප්‍රොජෙක්ට් එක අපි ඒෂියන් පේන්ට්ස් එකත් එක්ක එකතු වෙලා කරන්න යන්නේ. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එක කරන බොඩි ෂොප් එක විදියට තෝරගත්තේ VTEC Motors එක. අශාන් සිල්වාගේ රේස් කාර් එක VTEC Motors Private Limited අපේ ආයතනයට ටික දවසකට කලින් ගෙනාවා සම්පූර්ණ රිස්ටෝරේෂන් එකකට. ඉතින් ඒකෙදී අශාන්ගේ ගෙනාපු කාර් එකේ බොඩි ලෙවලින් පාර්ට් එක අපි දැනට කරලා ඉවරයි. එතකොට දැන් අපි කරලා තියෙන්නේ බොඩි එයා ගෙනාපු චැසි රෝලින් ෆ්‍රේම් එකෙන් අපේ තියෙන බොඩි ජිග් එකට කාර් එක රිප්ලේස් කරලා තියෙනවා. ඒ රිප්ලේස් කරාට පස්සේ අපි දැන් මෙතෙන්දි පටන් ගන්න සම්පූර්ණ බොඩි අලයිනින් පාර්ට් එක. එතකොට ඔයගලන්ට පේනවා ඇති කාර් එක ගෙනාපු කන්ඩිෂන් එකේ බොඩි ෆ්‍රේම් එක විතරයි ගෙනල්ලා තිබුණේ. දැන් අපි මේකේ සම්පූර්ණයෙන්ම දොරවල් ටික රිප්ලේස් කරලා මේ ඒකේ තියෙන බොඩි ලයිනින් ටික අපි පටන් අරගෙන තියෙනවා. ඊට අමතරව හෙඩ් ලයිට්ස්, ටේල් ලයිට්ස් ඒවත් අපි සම්පූර්ණයෙන්ම ඉන්ස්ටෝල් කරගෙන සම්පූර්ණ බොඩි ලයිනින් පාර්ට් එක තමයි දැන් පටන් අරගෙන තියෙන්නේ. VTEC Motors ආයතනයට මේ වගේ බොඩි ජිග්ස් අපි ගාව 3ක් තියෙනවා. මේ බොඩි ජිග් එකක් පාවිච්චි කරන හේතු කීපයක් තියෙනවා. ඒකෙන් එක හේතුවක් තමයි ඇක්සිඩන්ට් වෙලා එන වෙහිකල් එකක් ෆැක්ටරි ස්පෙસિෆිකේෂන් එකට ආයි රීස්ටෝර් කරන්න අපි මේ බොඩි ජිග් එක පාවිච්චි කරනවා. ඉස්සර ඇක්සිඩන්ට් ආපුවම තමයි සාමාන්‍යයෙන් ওই ගහකට දාලා හරි මොනවා හරි දෙයකට දාලා ওই හයිඩ්‍රොලික් වලින් හරි ඩන්වෙල් දාලා හරි බොඩි අලයින් කරන්නේ. දැන් ඊට වැඩිය සම්පූර්ණයෙන්ම මේ ටෙක්නොලොජි එක වෙනස්. ඒතර මේ ටෙක්නොලොජි එකත් එක්ක තමයි මේ බොඩි ජිග් යූස් කරන්නේ. මේකෙන් සම්පූර්ණ අපිට මේ වාහනේ අපිට මේ චැසි එක සම්පූර්ණයෙන්ම මේ බොඩි ජිග් එකට ෆික් කරලා අපිට ඕනි පැත්තට මේ කොලියුෂන් එක කොහෙද තියෙන්නේ ඒ කොලියුෂන් එක තියෙන පැත්තට අපි මේ බොඩි ජිග් එකේ මේ තියෙන ආම්ස් මූව් කරලා අපිට ඒ කොලියුෂන් ටික හරියට හදාගන්න පුළුවන්. මේකේ බොඩි ලයිනින් එකෙන් පස්සේ අපිට තියෙන්නේ මේකේ අන්ඩර් කෝට් එකයි බොඩි ප්‍රයිමර් එකයි ඇප්ලයි කරන්න. ඒක තමයි අපි ඊළඟ ස්ටෙප් එක. ඊට පස්සේ අපේ නෝමල් ප්‍රොසෙස් එක විදියට මේකේ පේන්ටිං එක අපි පටන් ගන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ.